ලක්දිව සම්බුදු සසුන පිහිටවනු ලැබූ අනුබුදු මිහිඳු හිමියන් මෙරටට වැඩම කළ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහා රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ටිය, උත්තිය, සම්බල, බද්දසාල මහා රහතන් වහන්සේලා සහ සුමන සාමණේර හිමියන් සමග මණ්ඩුක උපාසක යන ධර්මදූත පිරිස ධර්මාශෝක අධිරජුගේ ඉල්ලීම පරිදි ලක්දිව අනුරපුර මිස්සක පව්ව වෙත වැඩම කරන ලද්දේ මෙම පොසොන් පොහොය දිනයේදීය. එදින මුව දඩයමේ යෙදී සිටි දෙවන පෑතිස් රජු ඇතුළු 40000ක පිරිසට මිහිඳු මහරහතන් වහන්සේ විසින් චුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කිරීම සහ එම පිරිස උතුම් තෙරුවන් සරණ යාම එදින සිදුවිය. තවද මිහිඳු මහරහතන් වහන්සේ විසින් රටවැසියන් හට දේවදූත සූත්‍රය දේශනා කිරීමත්, සුමන සාමණේරයන් වහන්සේගේ ඇරයුමෙන් මිස්සක පව්ව අභියසට වැඩ සිටි දෙවියන් හට සමචිත්ත පරියාය සූත්‍රය දේශනා කිරීමත්, අනාගාමී ඵලයේ සිටි භණ්ඩුක උපාසකතුමා පැවිදි කරමින් ලක්දිව ප්‍රථම මහණ උපසම්පදා කර්මය සිදු කිරීමත්, අනුරපුර මහමෙවුනා උයන සංඝ සතු කර පූජා කිරීමත් මෙම පොහෝ දින සිදුවන්නට යෙදුණි. එමෙන්ම බුද්ධත්වයෙන් පසු සිව්වන සතියේ රුවන්ගෙයි වැඩ හිඳිමින් ධර්මය මෙනෙහි කරන බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝන බුදු රැස් විහිදීමද සිදු වූයේ පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයකදීය. ඔබ සැමට සුපින්බර පොසොන් පොහෝ දිනයක් වේවා. දර්ස්ටන් විද්‍යාලය බෞද්ධ සංගමය.